හෙලෝ ළමයි කුක් විත් මදුව YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ බේකරි රසට ගෙදරදිම නිවැරදිව හදාගන්න පුළුවන් රසම රස කිබුල බනිස් රෙසිපි එකක්. ඉතින් අපි බලමු මේ රසම රස කිබුල බනිස් එක කොහොමද ගෙදරදි නිවැරදිව හදාගන්නේ කියලා. මම මේ කිබුල බනිස් ටික හදාගන්න කිරි මිලිලීටර් 50ක් අරගෙන තියෙනවා. ඒ වගේම ඊස්ට් තේ හැඳි දෙකක්, සීනි තේ හැඳි දෙකක් අරගෙන තියෙනවා. මම මේ කිරි ටික චුට්ටක් රත් කරගත්තා. ගොඩක්ම නෙමෙයි, සාමාන්‍ය ප්‍රමාණය ඇඟිල්ල දාන්න පුළුවන් තරමට. ඉතින් ඒ ටික දාලා හොඳට කවලම් කරලා මම ඊස්ට් ටික පිපෙන්න තියලා පාන් පිටි ග්‍රෑම් 300ට ලුණු කුඩු මේස හැන්දක් වගේ දාලා හොඳට කවලම් කරගත්තා. ඊට පස්සේ අපි මුලින් හදාගත්ත ඊස්ට් මිශ්‍රණය මේකට දාලා මේ විදියට කවලම් කරගන්නවා. අපි මේක හොඳට අනා ගන්න ඕනේ. මෙන්න මේ විදියට අනාගෙන අපි පිටි ටිකක් ඉහලා හාලා මේක විනාඩි 20ක් විතර හොඳට අනා ගන්න ඕනි. මේ විදියට එක අතකින් අල්ලගෙන අනිත් අතින් මේ විදියට අදින ගමන් හොඳට කවලම් කරගන්න ඕනි. විනාඩි 10ක් විතර මම ඒක කවලම් කරගත්තට පස්සේ මම මේකට බටර් ටික එකතු කරගන්නවා. බටර් ටික එකතු කරගෙන මම මෙන්න මේ විදියට මේ ඩෝ එක හොඳට අනා ගන්නවා. අපි මේ විදියට හොඳට අනා ගන්න එකෙන් තමයි softම soft කිබුල බනිස් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හොඳට අනාගත්තට පස්සේ ඇත්තටම මෙන්න මේ විදියට ගොඩක්ම මේ මෘදු ගතියට ඒක දැනෙනවා. දැන් මම මේක විනාඩි 20ක් 30ක් විතර අතර කාලයක මේක හොඳට ඩෝ එක අනාගත්තා. දැන් මම මේක බටර් ටිකක් ගාගෙන මම මේ විදිහට බෝල් එකේ බටර් ටිකක් ගාගෙන මම මේක ඩබල් සයිස් වෙන්න තියෙනවා. විනාඩි 20ක් 25ක් අතර කාලයක් මම මේක වහලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 25කට විතර පස්සේ අපි මේක හොඳට තද කරගෙන ආයෙමත් මම මේක තුනී කරගන්නවා. මේ විදියට ඩෝ එක හොඳට තුනී කරගන්න ඕනි. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදියට කොටස් කපා ගන්නවා. කපාගත්ත කොටස් වලින් මෙන්න මේ වගේ එක කොටසක් අරගෙන මේක හොඳට මෙන්න මේ විදිහට අදිනවා. අද තමයි මේක හොඳට මේ විදිහට නමාගන්නේ. අනිත් කොටස් ටිකත් ඒ විදිහටම තුනී කරලා හොඳට ඇද මේ විදිහට අපි අර කිබුල බනිස් එකේ හැඩ එන විදියට අපි මේක නවා ගන්නවා.
ඉතින් ගෙදරදිම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ. මේ විදිහට මම ඔක්කොම ටික මේ විදිහට හදාගෙන ඉවර වෙලා මම මේ විදිහට ට්‍රේ එක තියලා ඒත් තව විනාඩි 10ක් විතර මම මේක වහලා තියෙනවා තා ටිකක් මේක පිපෙන්න. ඊට පස්සේ මම මේකට දාගන්නවා වතුර ටිකක් ගාගෙන මම මේක සීනි එකට දාලා පොඩ්ඩක් අවලං කරගන්නවා. අර සීනි බනිස් වල තියෙන අර සීනි ටික දාගන්න ඕන නිසා. මම මේකට වතුර දාගත්තට මේකට සීනි සිරප් එක දාගන්නත් පුළුවන්. මං ඉතින් මට ලේසියට මම මේ විදියට කරගත්තේ. ඔයාලට පුළුවන් ඉතින් ඔයාලට සීනි සිරප් එකත් හදලා මේ විදියට කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම ප්‍රී හීට් වෙන්න විනාඩි 10ක් oven එක දාලා තිබ්බා. ඊට පස්සේ මම 180ට විනාඩි 20ක් මම මේ විදියට බේක් කරගත්තා. මේ කිඹුල බනිස් ටික මේ තියෙන්නේ ඒ කිඹුල බනිස් ටික. ඉතින් ගෙදරදිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා මට කියන්න. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්නම්. සුබ දවසක්.